ක්‍රිස්මස් එක වෙනකන් කෑම ජාති ගොඩක් මාත් එක්ක හදමු. වෙල්කම් ටු මයි ෆස්ට් එපිසෝඩ්. අද අපි හදන්නේ ජින්ජර්මෑන් කුකී එක. බේක් කරන තැන ඉඳන් තමයි වීඩියෝ එක තියෙන්නේ. රෙසිපි එක ඕන අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං අනිවාර්යයෙන්ම ඔයාලට රෙසිපි එක දාන්නම්. කටර්ස් නැණි කියලා දුක් වෙන්න ඕනේ නෑ ළමයි. බ්ලොග් එකක් හදාගෙන තමයි මමත් අද මෙතන මේ කුකීස් ටික හදලා තියෙන්නේ. oven එකේ heat එක 165ට දාලා විනාඩි 30ක් මම මේ ටික බේක් කරගන්නවා. ඊට පස්සේ තියෙන ඩෙකොරේට් කරන පාර්ට් එක රොයල් අයිසින් එකෙන් තමයි මම මෙතන මේ ඩෙකොරේට් කරගන්නේ. මම මෙතන පොඩි සිම්පල් අයිඩියා එකක් තමයි දෙන්නේ කොහොමද කුකී එක ඩෙකොරේට් කරගන්නේ කියලා. ඔයාලට කැමති කලර්ස් වලින් මේ විදිහට ලස්සනට ඩෙකොරේට් කරගන්න පුළුවන් අපේ ඉඟුරු පාම් මල්ලිව. මට මේ කුකී එක හදනකොට මතක් වුණා අපි චූටි කාලේ රූපවාහිනී නාලිකාවේ ගියා ඉඟුරු පාම් මල්ලි කියලා ලස්සන කාටුන් එකක්. ඒකේ මේන් කැරක්ටර් එක තමයි මේ ඉඟුරු පාම් මල්ලි කියන්නේ. ඒ කාලේ අපිට තිබුණු ලස්සන කාටුන් එකක් තමයි ඉතින් ඒක. ඒක බලලා නැති වුණත් කමක් නෑ. මගේ වීඩියෝ එක බලලා ඔයාලත් හදලා බලන්න. ක්‍රිස්මස් එකට තව කෑමකුත් අරන් ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. Follow for more.